වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 25ක් වූ සහ වට 200ක් ඇති වෘත්තාකාර දඟරයක තලයට ලම්බකව චුම්බක ක්ෂේත්‍රයක් යොදනු ලැබේ. චුම්බකශාව ඝනත්වය තප්පර 0.2ක කාලයක පාරතරයක් තුළ 0.01 t සිට 0.05 t දක්වා ඒකාකාරව වැඩි කළහොත් දඟරයේ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය සාමාන්‍යගය කොපමණද කියලා අහනවා. හරි. අපිට පුතේ ප්‍රශ්නේ කියවද්දි තේරෙනවා මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. අපේ සිලබස් එකට අනුව විද්‍යුත් චුම්බක ප්‍රේරණය විය හැකි අවස්ථා දෙකක් අපි ඉගෙන ගන්නවා. පළවෙනි අවස්ථාව තමයි චුම්බක ක්ෂේත්‍රය වෙනස් කරනවා සන්නායකය නිශ්චලව තියෙනවා. සන්නායකය නිශ්චලව තියලා චුම්බක ක්ෂේත්‍රය වෙනස් කරොත් අන්නේ සන්නායකය මත විද්‍යුත්ගාමක බලයක් හට ගන්නවා. දෙවෙන්න තමා චුම්බක ක්ෂේත්‍රය වෙනස් කරන්නේ චුම්බක ක්ෂේත්‍රය නියතව තියෙනවා සන්නායකය චලනය කරනවා. එහෙම කරත් විද්‍යුත්ගාමක බලයක් හට ගන්නවා. අපිට කේසස් දෙකෙන් පළවෙනි කේස් එක තමයි මේ වෙලාවේ කතා කරන්න තියෙන්නේ. පුතේ මේ වෙලාවට හටගන්න විද්‍යුත්ගාමක බලයේ විශාලත්වය අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. විද්‍යුත්ගාමක බලය E නම් E කියලා කියන්නේ d5/dt ට. d5/dt ට. ඒ කියන්නේ චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා අපිට ලියන්න පුළුවන්. මෙතන අපි ෆයි කියන්නේ b වාරයක් a කියලා දන්නවා. එතකොට මේක සුළු කරලා අපිට ලියන්න පුළුවන් ba බෙදීම t කියලා ඊට අමතරව මේ ba බෙදීම t කියන එක අපිට n වාරින් ගුණ කරන්න වෙනවා වට n ගාණක් තියෙනවා නම්. වට n ගාණක් තියෙනවා නම්. එතකොට අපිට මේ සූත්‍රය අපි සාමාන්‍යයෙන් මතක තියාගන්නේ බෑන් බෙදීම t කියලා. බෑන් බෙදීම t කියලා තමයි අපි මේක මතක තියාගන්නේ. ඊට පස්සේ අපි මේකට අගයන් ආදේශ කරමු. අගයන් ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. E සමානයි බෑන් බෙදීම t කියන සමීකරණයට පුතේ අපි දත්ත ආදේශ කරන්නයි හදන්නේ. මේකේ b බෙදීම t කියලා කියන්නේ චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. a කියන්නේ පුතේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක හරස්කඩ වර්ගඵලය. චුම්බක ක්ෂේත්‍රයට ලම්බක හරස්කඩ වර්ගඵලය තමයි ආදේශ කරන්න ඕනේ. මේ ගාණේ හැටියට අපිට කරදරයක් නැහැ. කෙලින්ම තලයට ලම්බක චුම්බක ක්ෂේත්‍රය තමයි දීලා තියෙන්නේ. එතකොට ඒ හරස්කඩ වර්ගඵලය ගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. ඒක වර්ග සෙන්ටිමීටර් 25යි කියලා අපිට දීලා තියෙනවා. n කියන්නේ වට ගණන. ඒ ගාණේ අපිට කියනවා තප්පර 0.01 ඉඳන් 0.05 දක්වා තප්පර 0.2ක දිගට වෙනස් වෙන්නේ. එතකොට චුම්බක ක්ෂේත්‍රය වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපිට ලියන්න පුළුවන් 0.05 අඩු කිරීම 0.01 බෙදන්න ඕනේ තප්පර 0.2කින්. තප්පර 0.2කින්. මෙන්න මෙච්චර ශීඝ්‍රතාවකින් තමයි චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙන්නේ. ක්ෂේත්‍රයට ලම්බක හරස්කඩ වර්ගඵලය 25යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් 25 ගුණ කරන්න ඕනේ 10^4න්. ඕක ගුණ කරන්න ඕනේ වට ගණන 200න්. වට ගණන 200න් ගුණ කරන්න ඕනේ. මෙතන 4 ගුණ කිරීම 10^2යි. මෙතන 25 ගුණ කිරීම 10^4යි. මෙතන 2 ගුණ කිරීම 10^2යි. එතකොට 10^2ට 10^2ක් කැපෙනවා. එතකොට මම මේක කපන්නම් මෙහෙම. මෙතන 4යි කියලා ලියන්න පුළුවන්. මෙතන 2යි කියලා ලියන්න පුළුවන්. 10 බල කැපිලා යනවා. ඊට පස්සේ මෙතන 10^1ට මෙතන 10^4න් කැපුණාට පස්සේ 10^3යි එන්නේ. 10^3යි එන්නේ. මේ දෙකට මේ දෙක කපලා ඉවත් කරන්න පුළුවන්. 25 වරක් 4 100යි. 25 වරක් 4 100යි. 100 ගුණ කිරීම 10^3ක් එන්නේ. ඒ කියන්නේ 0.1 වෝල්ට් කියලා තමයි එන්නේ උත්තරේ. එතකොට මේකට උත්තරේ 0.1 වෝල්ට්. ටිකක් සුළු කිරීමක් තියෙන ගැටලු.